කවුද මේ කට්ටිය? කොහෙද මේ යන්නේ? මේ කවුද මේ? නදිගේ බබානේ. මේ මොනවද මේ කූරු කූරු ගාලා තියන්නේ? යාළුවනේ මේ තමයි දීඝවාපී චෛත්‍යය. ඔන්නේ පාර නදිය පුතා මේ සැරේ ආව දීඝවාපිය බලන්න. මේක තියන්නේ අම්පාරේ. දීඝවාපිය කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් ජීවමානව වැඩ හිටපු එක ස්ථානයක්. මෙහෙට එන හැමෝම ගැඩොලක් පූජා කරනවා චෛත්‍යය හදන්න. ඔන්නේ පාර නදිය පුතත් ගැඩොලක් පූජා කරා. බරට බරේ උස්සන් එනවා. ඇති ඒවට උස්ස ගන්න බැරියා. ඊට පස්සේ අපි ගියා ධාතු මන්දිරය බලන්න. ඊට පස්සේ ගියේ බුදු මැදුර වඳින්න. යාළුවනේ මේ තමයි මුහුදු මහ විහාරය. පිළිම ගොඩාක් හදලා තියෙනවා. විහාර මහදේවිය කැලණියෙන් මුහුදට බිලි වුණාට පස්සේ පාවෙලා ඇවිත් ගොඩ වුණු ස්ථානයක් විදියට මුහුදු මහ විහාරය සලකනවා. මේ රජ කාලේ බුද්ධ මන්දිරයක්. විහාරයේ ඇති ගල් තැම් සහිත පිළිමගය සහ ශිලා ප්‍රතිමා රාශියක් තියෙනවා. අතීතයේ හෙළ කැටයම් කලාව විදහම් පාන ශිලා ප්‍රතිමා අලංකාර සඳකඩ පහන් මගින් කියවෙන්නේ අතීත හෙළයන්ගේ ශ්‍රී විභූතියයි. අපි බෝධිය ළඟටත් ගියා. චෛත්‍යයක් වැන්දා. වැලිකට ඇවිල්ලා ඇඟෙත් ඇදෙනවා. සිප්පි කටු ගොඩාක් තියෙනවා. අනේ යන්න එපා පුතාරනේ. මහා විහාරේ මම සිප්පි කටුත් ඇහින්දා. ඊට පස්සේ අපි ආවේ මගුල් මහ විහාරය බලන්න. ඉර බැහැගෙන යන වෙලාව නිසා හරි ලස්සනයි.
මේ අලියට අලියාව කියලා තමයි කට්ටිය කිව්වේ. අපි ඉතින් බයෙන් උඩට ගියා. හැබැයි අලි නම් පේන්න හිටියේ නෑ. කාවන්තිස්ස රජුරුවන්ගේ සහ විහාර මහාදේවියගේ රාජකීය විවාහ මංගල්‍යය පවත්වපු නිසා මඟුල් මහ විහාරය ලෙස නම පටබැඳිලා තියෙනවා. අතීතයේදී රුහුණු මහ විහාරය ලෙසත් හඳුන්වලා තියෙනවා. පොහොය ගෙයක්, බෝධිඝරයක්, ගලින් කරන ලද පියගැට පෙළ, මුරගල, කොරවක්ගල හා ශෛලම ස්තම්භ රාශියක් තියෙන හෙළයන්ගේ උසස් ගල් කැටයන් ශිල්පය විදහා පාන තවත් ස්ථානයක් තමයි මේ. ඔන්න ඊට පස්සේ අපි ගියේ ආරුගම්මේ වෙරළ තීරයට. ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඇති ලෝ ප්‍රකට සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ලෝකයේ ප්‍රමුඛතම සර්ෆින් ස්ථානවලින් එකක් තමයි මේක. ඉතින් යාළුවනේ ඔයාලත් අම්පාරේ ආවොත් ආරුගම්බේ අමතක කරන්න එපා. ඔන්නෝමයි අපේ මේ සැරේ සංචාරය සිද්ධ වුණේ යාළුවනේ. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.